පාවෙලා ගිහිල්ලා අන්න එහෙම ජීවත් ඒක තමයි වෙන්න ඕනේ. කෙටි ක්‍රමයක් තියෙනවා. බැලලා යවොත් එක මාසෙ ගංජා එල්ලෙද්දී ඔය වගේ ඔයම එකපාර අතේ ජීවත් වෙනවා වගේ. හැබැයි ඒක දිගට ඒක ඕන වෙනවා. මොකක් කරනවද? ඒක නිසා අයක අපිට අමාරු වෙනවා. හැබැයි සතිපට්ඨානෙ පුළුවන් හන්දේ වගේ ජීවත් වෙන්න. ඔය වගේ ජීවත් වෙන්නද සතිපට්ඨානෙ උදාහරණ පෙන්නනවා. මේ හන්දේ වගේ තමයි ඉන්නේ. ඒ ඔළුවේ කිසි දෙයක් නැහැ. මොකක්ද නැද්ද? ඔළුවේ emptiness. මේක තමයි හන්දේ තමයි. බල දැනෙන්නේ. දැන් ඔය ඉගෙන ගත්ත ඒවානේ අපි ඔළුවේ වැඩ කරන්නේ. ඉතින් ඕවා අවශ්‍ය වෙලාවට ගන්නවා. අනිත් වෙලාවට ඔය empty. දැන් පුංචි ළමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ පෘථිවියේ නෙවෙයි. ඒගොල්ලෝ කොහෙද ජීවත් වෙනවද? හන්දේ. හැබැයි 6:00 පයින්නකොට ඒගොල්ලෝ කොහාට ලඟ වෙනවද? ඒගොල්ලෝ මේක බානවා පෘථිවිය ආසන්නයි. 7 පැනනකම පෘථිවිය ළඟට යනවා. මේ දැන් කාලේ වල 7ක් කරනකොට දැන් ලෝකෙට අහු වෙලා ඉවරයි. ඉස්සරහට 9ක් කරනකොට ලව් කරනවා එච්චරයි. 10ක් කරනකොට බතිල්. නිසා ලෝකයේ විසින් මේ තාක්ෂණයත් එක්ක ඩේටා එකේ අවශ්‍යතාවය කොච්චර අඩු කරාද? නම් මිනිස්සු ඩේටා වලට කෑදරයි. මොනවට කෑදරයිද? ඒ මතකයට කෑදරයි. හරි. මම කියනවා මම නම් මේ ඉපදිලා තියෙන ලෝකෙ තියෙන සුන්දරම කාලයක. ඇයි ඒ? බැරි වෙලාවක් ඉතින් මේවා දැන් මතක තියාගෙන ඉන්න ඕන නේද? මල ඇණයක්. එහෙනම් අපිට ඒව මතකයට හෙන්නට කිවන්න ඕනේ. එහෙම කිවන්න ඕනේ. ඒගොල්ලෝ හෙන්න වට මේගොල්ලෝ වදින්න වෙන බඩ ගන්න. දැන් එහෙම ඕනේ. ඒ නිසා මම කියන්නේ මේ කාලයත් හොඳයි. මේ විදියත් හොඳයි. තමයි බුදුහාමුදුරු කියන්නේ ඒක. බුදුහාමුදුරුවෝ මේ දැනුමට ඉඩක් දෙන්නේ. මොකට ඉඩක් දෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ ඉඩ දෙන නිදහස. බුදුහාමුදුරුවෝ කියනවා මම චේතෝ විමුක්තියට බලනවා. ඒක නිදහස් කරගත්තා. මොකෙන්ද නිදහස් කරගත්තේ? දැනුම. දැනුමට තියෙන වටිනාකම වලින් අයින් කරන්නේ. ඒක. අතරම දැන් මේ කියන්නේ අපි මේක අහගෙන ගියාම මිනිහගේ මතකේ නැති වෙන්නේ. මොකක්ද නැති වෙන්නේ නැද්ද? දැන් කාට හරි මේක කියනකොට වැරදි අදහසක් එන්න පුළුවන් මේ අපේ තියෙන මතකේ නැති කරනවා කියලා. මතකේ නැති කරන්නේ නැහැ. මතකේ නැති වුණොත් ඒකට කියන්නේ ඩිමෙන්සියා නැති. මොකද කියන්නේ? මේක වෙන්නේ මතකයේ තියෙන වටිනාකමක් හරියට. මොකක්ද කරනවද? මතකය අපිට පීඩාවක් නෙවෙයි. මතකයේ තියෙන වටිනාකමයි පීඩාව. තේරුණාද ඒක දුවේද? මොකද්ද කිව්වේ? ඒ කන්නාඩි දෙකක් ගන්න කියනවා මොකද්ද කිව්වේ? කොහොමද කරන්නේ? නෑ ඔය තේරුණාට කොහොමද ඒක? මොකද මම ඒක නෙවෙයි. මතකයේ තියෙන වටිනාකමයි පීඩාව. නෑ දැන් උදාහරණයක් කියන්නේ මතකයේ තියෙන වටිනාකම කොහොමද අපිට පීඩාවක් කරන්නේ කියලා. එහෙම හිතපු එකක් කියනවා. දැන් මතකයේ තියෙන වටිනාකම අපේ ඔළුවට පීඩා මනසට පීඩා කරන හැටි. එහෙම කියන්නේ බාබා වань. මේව නැති වුණා මෙන්න මේක නම් එහෙමයි. එහෙම නැත් එහෙම වෙලා නැහැ. අවදිසේ වහින්න මාස්. ඔන්න මෙහෙම අහගෙන දැන් අපි එහෙම කරමු. දැන් අපේ අම්මා කියලා කියන්නේ දැන් මෙතන මම හිතන්නේ හැමෝගෙම අම්මලා නැහැ. අපේ අම්මා කියන්නේ අපේ මතකයක්ද නැද්ද? දැන් අපේ මේ වෙලාවේ මතකයක්. දැන් ඇත්තටම නෑනේ අපි ඔළුවට ආවත් විතර මතකයට ආවත් විතරයි එන්නේ. දැන් අපි අපේ අම්මට අපේ සංස්කෘතියේ අපිට ලොකු වටිනාකමක් තියෙනවා. මොකක්ද දීලා තියෙනවද? අම්මා කියන්නේ බ්‍රහ්මණයෙක් වගේ. අම්මා කියන්නේ හරි වටින කෙනෙක්. ඒක වැරදි නෑ මම කියන්නේ වැරදි නෙවෙයි. ඔයගොල්ලෝ මේක වැරදියට තේරුම් ගන්න මේක අර්ථය ගන්න. එහෙම වටිනාකමක් අපිට පුංචි කාලේ එකතු කරනවා. ඒ නිසා අම්මට බලින්න එපා. අම්මට සලකන්න ඕන තාත්තට නැති වුණත් කවන්නේ අම්මට කරන්න ඕන. මොකද අම්මනේ කියලා දෙන්නේ ඒතකොට එයාට වැඩිපුර දාලා කියලා දෙන්න.
මේ නිසා මොකද වෙන්නේ? අපි තාත්තට එහෙම එකෙච්ච රවුලක් නැහැ. ඒතකොට මොකද වෙන්නේ? ඔහම ඔළුවට දාලා. දැන් ඔයගොල්ලෝ මේ රටවල් වලට ඇවිල්ලා දෙමාපියෝ හේ ඇති. සමහර වෙලාවට දැන් ඕක දැන් අපි ඔළුවට දාපු වටිනකමක්. දැන් අපිට අම්මා කියන්නේ මතකයක ඒ වැලියුබල් එක එකතු කරනවා. දැන් ඔයගොල්ලෝට සමහර වෙලාවට දැන් ඇත්තටම වැඩ කරලා මේ ලෝකات දැන් මේ ඔයගොල්ලෝ මේ ඇති වෙච්ච දේවල් එක ඔයගොල්ලෝට ඇත්තටම අම්මට අර අපේ සංස්කෘතියේ කියන යුතු කණ්ඩිය කරන්න බැරි වෙනවා. බලාගන්න බැරි වෙනවා. බලන්න බැරි වෙනවා. ආමුදුරු කෙනෙක් බරටාවක් කියන්නේ මොකද්ද? අම්මට සලකන්න ඕන. එහෙම කරන්න ඕන මෙහෙම. දැන් අර වහනකොට අඩෝ පාර වැඩි. එතකොට කීයක් හරි යවනවා ඉන්න කෙනෙක්ට මොකක් හරි කරපක් කියලා. නෑ 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 අම්මෝවානි කරා. ඒත් දැන් කියන එහෙම කරාට හරියන්නේ නෑ මෙහෙම වෙන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ? අරක දැන් මතක් වෙන වෙලාවට Tamante මේ දේවල් කරගන්න බැරුව පීඩාවද සතුටක්ද? පීඩාවද සතුටක්ද? එන්නේ පීඩාව. එතකොට මේ පීඩා කරන්නේ මොකක්ද? මතකයේ තියෙන වටිනාකම. මතකයේ පීඩා කරන්නේ. මතකයේ දැන් මේ රටේ මිනිස්සු ඉන්නවා. මේ රටේදී ඒගොල්ලෝට අම්මට එහෙම සලකන්න ඕනේ කියලා වටිනාකමක් එකතු කරලා තියෙනවද? නෑ යාට මම දන්නවා ඔස්මන් මේක තාමච්චර දන්නේ ඔස්ට්‍රේලියාවේ ඩෝම් එකට යනවා. ඔයඩ යනවද? ඒ යන්නේ කියන්නේ යාගේ ළමයා පීඩා විඳින්නේ නෑ. ඇයි? මොකද ඒකෙන් එහෙම වටිනාකමක් එකතු කරලා දැන් ඕගොල්ලෝ මේ හිටියේ ඕගොල්ලෝගේ අම්මා ලංකාවේ ඩෝම් එකේ හිටියෝ. පීඩාවද? අන්න ඒක මතකයට තියෙන වටිනාකම පීඩා කරනවා කියලා කියන්නේ. මගේ තේරෙනවද? එතකොට අපි දැනගන්න ඕන අපිට කරන්න දැන් අපිට එහෙම කරන්න පුළුවන් නම් කරනවා. බැරි නම් කරන්න දෙයක් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. උඹට ඒක ඩියුටි එක කරන්න පුළුවන් නම් මේක කරපන්. ඒකයි මේක පින් ලැබෙනවා අරක ලැබෙනවා මේක කතාවක් වැඩක්. හැබැයි උඹට කරන්න බැරුණොත් උඹ දුක් වෙලා වැඩකුත් නැහැ. උඹ දුක් නැහැ කියන්නේ ඒකට ප්‍රතිකර්මයක්. ඒතර මතකයට ලැබෙන පීඩාව හැමතිස්සෙම යුතුයකම ඉෂ්ට කරවන්නව නෙවෙයි. මිනිස්සෙක් පීඩාවට කරනවා. මොකටද කරනවද? පීඩාව. දැන් ඔක ඉස්සරහට ලංකාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද මේ බුදුහාමුදුරුවෝ කියපු ගැඹීම හරියටම තේරුම් ගත්ත අය අඩුයි. ඇත්තටම අඩුයි. ඒගොල්ලන්ට බොහොම ලේසි හැඟීම් එක සෙල්ලම් කරනවා. මොන එක සෙල්ලම් කරන්නද? මිනිස්සුගේ හැඟීම් එක සෙල්ලම් කරනවා. ඒක දැන් ඉතින් ආමුදුරට ලේසිම දේ තමයි දෙමාපියෝ ටික අල්ලගන්න ළමයින්ට දානවා ගිහින් ඉවර වෙලා පුතේ අම්මත් එක්ක රණ්ඩු වෙන්න එපා. අම්මත් එක්ක රණ්ඩු වෙලා තියෙන අත උස්සන්න කියලා දැන් හරි ඉස්කෝල වල ගිහලා අඬනවා. ඒක කියන මාපිය වන්දනාද මොකද කියලා දාලා තියෙනවා. ඉතින් දෙමාපියෝත් හරි කැමතියි. හැබැයි ඔක වෙන්නේ නැහැ නේ ප්‍රැක්ටිකලි දිනදා අර අතන්ගේ අන්නන්න කියලා ගෙදරදී රණ්ඩු වෙන්නේ තමයි දුන්නේ. අයිත් ඉතින් රණ්ඩු වෙනවා. ඇත්ත කතාව ඒකනේ. දැන් ගිහිල්ලා ඒක අහලා යන හැමදාම රණ්ඩු නොවී තියෙන්නේ. අර ওই වෙලාවට මාපිය වන්දනාව මතක නැහැ. අම්මා මොකක් කරේ නෝ ඊට පස්සේ ඒක මේ ප්‍රසිද්ධ වෙනවා. ඊළඟ කාලයක් ඇතුළත මේ ලෝකයේ සිස්ටම් එකත් එක්ක කොහොමද දෙමාපියෝ ළමයින්ට එකතු වෙන්න බෑ. මොකද අපේ ලංකාවේ තියෙන අයකන්දරාවේ මේ ලෝකේ තියෙන සිස්ටම් එකයි ඒකට තමන්ගේ ළමයි ජීවත් කරගන්න මේ පෞල් ජීවිතය කියන අර කියපු විදිහට අම්මත් එක්ක ඉන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒතකොට සිස්ටම් එක යන්නේ වෙන විදිහකට ඔළුවට වැලියුබල් එක වටිනාකම එකතු කරන වෙන විදිහකට. ඒතකොට ඒ ළමයි අනිවාර්යයෙන්ම මානසික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මොන ප්‍රශ්නයකට මුහුණ දෙනවද? මානසික ප්‍රශ්නයකට අනිවාර්යයෙන්ම මුහුණ දෙනවා. යාට දැන් අපේ ලංකාව වගේ හොඳ පඩියක් ගන්න. ඒතකොට ඒගොල්ලෝ රටකට එන්න වුණොත් ජොබ් එකක් කරන්න. එයාට පුංචි කාලේ අතුල් කරලා තියෙන ඩේට් එකක්. ඒකට කියනවා මෙහෙම කරන්න මෙහෙම. දැන් එහෙම කරන්නේ කොහොමද? එතකොට ඒක ලස්සන වෙන්න පුළුවන්. හැඟීම් බර වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් වෙන්නේ. මොකක් වෙන්නේ නැද්ද? එතකොට ඒ ගැන්වීම තුළ මිනිස්සෙක් සැපයටපත් වෙන්නේ. දුකටපත් වීම විතරයි වෙන්නේ. මොකද දුකටපත් වුණා කියලා අම්මට සලකන්න බෑ. මොකද මම කිව්වේ? දැන් මෙහි ඉඳන් කෙනෙක් දුක් විඳ කියලා එහේ අම්මට කන්න බොන්න හම් වෙලේ ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔබ තේරුම් ගන්න. උඹට කරන්න පුළුවන් නම් කරපන්. බැරි නම් අත්තර දාපන්. ඔබ දුක් විඳින්නේ අම්මා නිසා නෙවෙයි. ඔබ දුක් විඳින්නේ ලෝකයා වශයෙන් ඔබේ ඔළුවට දාපු වටිනාකම නිසා. මොකද කිව්වේ? අපි දුක් විඳින්නේ ඒ සිද්ධාර්ථය නිසා නෙවෙයි. මොකක් නිසාද? මේ ලෝකයෙන් අපේ ඔළුවට දාපු බුදුහාමුදුරුවෝ කියන්නේ අම්මා ගැන මතකය කරන්න එපා. ඒක තියාගෙන වටිනාකම් අත්තර දාපන්. වටිනාකම් අත්තර දැම්ම නැතුව මොකක්ද දන්නවද වෙන්නේ? ඇමරිකාවේ දරුවා ආවයි කියන්නේ අර ඒ අම්මා බලන් ඉන්න කෝල් කරනවා. දැන් ඒ පාර දවසක් කෝල් කරන්න බැරි වෙනවා. ඔන්න ඉතින් එනවනේ. කතා කරේ නෑ. ඊට වෙලාවක් දැන් නෑ. ඊට පස්සේ DHL කරලා ලෙවල කොත්ත බල්ලි සූදුරු මාදුරු කොහෙන්ද ඔක්කොම.
පිස්සුනේ මගේ තේරුණාද ඇත්ත වෙලා. ඉතින් ඒ නිසා අවසානයේ දෙගොල්ලෝ වටිනාකම් එකතු කරගෙන දෙන්නම නිදහස් වෙන්න එන්න මොකක් කරනවද? දුක් විඳිනවා. දුහාගේ දුක් විඳින්න එපා. අවශ්‍ය දේ කරන්න ඒක එතන ඉවරයි. මොකද ඒ කරන්නද? අවශ්‍ය දේ කරන්න ඕන වෙලාවට ඒක එතනින් ඒක තව සිද්ධියක් විතරයි. ජීවිත කරලා ලේසි තමයි. ලේසි. හැබැයි මේකට කවුරුත් කැමති නැහැ. මේක ඇත්තට මිනිස්සු කැමති නැහැ. මිනිස්සුන්ට වඩා බැරි වුණා තරක. මොකද්ද? දුක් විඳින එක. දැන් මේක හයි මිනිස්සු ටික දෙන්නේ. සමහරට අහනකොට තේරෙන්නේ ඇත්ත නේද කියලා. ඒත් ඒගොල්ලෝ කැමති මොකද්ද? බොරුවට. බොරුව අර කරන්නත් බෑ. වෙන්නේ නැහැ. දෙන්නම දෙපැත්තට වෙලා විතරද ලංකාවේ දෙමාපියෝ රටවල් වල ගියපු ළමයි ඒගොල්ලෝට ප්‍රශ්නයක් තියෙනවා අපිට ආවම අපිට මේක කරන්න බැරි වුණා ඒක මෙහෙමයි අර අම්මලා කියනවා අපිට කරේ නෑනේ අලුතෙන් ළමයා කතා කරන්නේ එන ප්‍රශ්නයක් ඒක දැන් යන්න කාගේ account එකට බුදුහාමුදුරුවෝ ගාවට බුදුහාමුදුරුවෝ තමයි කියලා කිව්වේම කරන්නේ කියලා ඒක වැරදි බුදුහාමුදුරුවෝ කිව්වේ පුළුවන් තරම් මනසින් නිදහස් වෙන්න මොකෙන් නිදහස් වෙන්නද වටිනාකමක් අත්හැරලා දාන්න බුදුහාමුදුරනේ ඒ කාලේ කරපු චෝදනාවක් තමයි දෙමාපියන්ට දරුවෝ නැති කරා. දරුවන්ට දෙමාපියෝ නැති කරා. කවුද? බුදුහාමුදුරනේ. ඒ අද මේ තියෙන බුදුහාමුදුරනේ කියපු එක විකෘතියක්. ඒ බුදුහාමුදුරෝ කිව්වනේ දැන් ඒ කාලේ මිනිස්සු ගොඩාක්ම බ්‍රාහ්මණයයි බ්‍රාහ්මණ. ඒ නිසා එයාට තමයි සැලකුවේ ගොඩාක්. බුදුහාමුදුරෝ එහෙම කරන්න එපා. එයාට යුතුයකම් කරන්න යන්න එපා. ඔබ යුතුයකම් කරපුවම ඔබට උදව් කරනවා. එහෙනම් බඩ වැඩි උදව් කරලා තියෙන්නේ උඹේ අම්මයි තාත්තයි. ඒගොල්ලෝ බ්‍රාහ්මණ කියලා හිතන්නේ ඒගොල්ලෝට කරපුවා. මොකද මේ කොහෙවත් නැති එකට පළතුරු වටේ තියන්න යන්න එපා. ඒකට ධර්මයේ මේ විමුක්තිය ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේන් බේස් එක ඒකට විමුක්තිය. මොකද්ද? මිනිස්සෙක් හිත නිදහස් කරගෙන හිත දුකටපත් නොවි තියෙන තැන කතා කරන. ඒක කතා කරන්නේ දන්නේ නැති වුණාම අර වටේ ටික අල්ලගෙන ඒක මොකක් කරනවද? ඒවට සාහිත්‍ය නිර්මාණය කර ඉන්නවා. ඒකෙන් කවදාවත් කාටවත් යහපතක් නැහැ. මොකක් වෙන්නේ නැද්ද? හැබැයි මිනිස්සු කැමති ඇත්තටද බොරුවටද? මරණය කියන්නේ අපේ ඇත්ත. ඒ නිසා ඒකට කවුරුත් කැමති නැහැ. ජීවිතය කියන්නේ අපේ බොරුව. මිනිස්සු කැමති ජීවිතේට මරණයට. ඛලීල් ගිබ්‍රාන් කියනවා මිනිස්සු මරණයට කැමති නැහැ ඒක ඇත්ත නිසා. මිනිස්සු ජීවිතේට කැමති ඒක මොකක් නිසාද? බොරුව නිසා. අපි කියන වචනත් ඒ වගේ නෙවෙයි ඇත්ත. දැන් අපිට මොකක් කියන්න පුළුවන් එහෙම කරන්න ඕනේ මේක ප්‍රායෝගික නැහැ. කරන්න පුළුවන් විදිය කරන්න. ඉතින් අම්මා ඒ වගේ හැම දෙයකම අම්මා විතරක් නෙවෙයි ඒකට ඕන එකක් දාගන්න. හැම දෙයකටම තියෙන වටිනාකමක් කර දාන්න. එතකොට මනස නිදහස්. එතකොට කරන්න ඕන දේ කරන්න පුළුවන්. මනස අවුලටපත් වුණාම කරන්න ඕන දේ කරගන්න මේ ලෝකේ අපි හැම කෙනෙකුටම ඩියුටි එකක් තියෙනවා. ඒ ඩියුටි එක කරන්න පුළුවන් මනස නිදහස් හිතුනොත් විතරයි. මනස ප්‍රශ්නයටපත් වුණාම අවශ්‍ය දේ කරන්න තේරෙන්නේ. හැම තිස්සෙම කරන්න අවශ්‍ය දේ කියලා මොන දෙයක්ද? අනවශ්‍ය දේ. ඒ වගේ දෙයක් අපේ කරනවා. ඒ නිසා ඒ දේවල් පිළිබඳව ඒක තමයි. දැන් ඔයගොල්ලෝ තව ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න අහන්න. ඊමේල් එකක් දාන්න ඕනේ කියලා එනවා කියලා දන්නවනේ. මේ 100ට මොකද කරන්නේ? අකර තේරෙනවද ඒක ඊමේල් එක දාන්න? ඔය දෙක කියලා ඒක තේරුණා නේද? 100 දිනනවා. 100. මොකක් කියන්නේ? ඒ කියන්නේ දැන් ඒවා මතක් වුණා කියන එකට අපේ 100 නැති වෙන්නේ. අපි කියලා තියෙනවා අපිට ওই තීන් දැන් මෙහෙමයි ප්‍රශ්න. අතන තියෙන ප්‍රශ්නේ මේකයි. අපිට 100 කියලා උගන්වලා තියෙන හිත එක තැනක තියාගන්න. මොකද කිව්වේ? මොකද කිව්වේ? අපිට 100 කියලා දැන් අපිට අපේ බුදුදහම අපිට බුදුදහම කියන අපි ඉස්කෝලේ කාලේ ගිහපු කාලේ ඉඳලා හැමතැනදීම අපිට 100 කියලා උගන්වලා තියෙන්නේ මොකද්ද? හිත විසිරෙන්නේ නැතුව එක තැනක තියාගන්න. ඒ නිසා අපි හිතනවා අපේ හිත වෙන දෙයකට ඇදලා ගියොත් 100 නැති වෙනවා කියලා. මොන්න තියෙනවා කියලාද? එහෙම 100 නැති වෙන්නේ. යතෝ සම්මසති කන්දාන හෘදයය ලබතාවේති පාමුච්ඡං අවතාන්තා විකාර. පවතින විදිහට 100 තියෙනවා. දැන් අපිට මේ පිළිබඳව දැනුවත් භාවය නැති වෙලා ගියොත් තමයි
සිහිය එතනින් නැති වෙලා නැහැ. සිහිය බාහිරට විසිරිලා. කිසි මිනිස්සෙක් සිහිය නැති වෙන්නේ නැහැ. මොකද කිව්වේ? හැම මිනිස්සෙක්ටම සිහිය තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සිහිය බාහිරට ફોකස් වෙලා තියෙනවා. සතිපට්ඨානය කරන්නේ බාහිරට ගිය සිහිය යටිපතුලේ ඉන්න ඉස්මුදුලෙන් පහළට ආය නැවත මොකක් වෙනවද? අතුලාන්තයට අරන් එනවා. මොකද කිව්වේ? නෑ මේකට මම කියන්නේ. මෙතන ඉන්න කිසි මිනිස්සෙක් සිහියකට ප්‍රශ්නයක් වෙලා නෑ. සිහිය හැමෝටම තියෙනවා. හැබැයි සිහිය තියෙන්නේ බාහිර ලෝකෙට විසිරලා. ඔයාලට විසිරලා තියෙන්නේ බාහිර අරමුණුත් එක්ක ගිහිල්ලා තියෙන්නේ. එයා පැනලා ගිහිල්ලා. බුදුහාමුදුරුවෝ කියන නැවත එක ගේන්න කොයි කොහාවටද? තමයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි කියමු අපි අම්ම මතක් වෙනවා කියලා. අම්ම මතක් කරනකොට අපේ සිහිය නැති වෙලා නැහැ. නමුත් අපි හිතනවා අපේ සිහිය නැති වෙලා ඇති කියලා. ඒ අය එහෙම හිතන්නේ දැන් අම්ම මතක් වෙනකොට අපිට මතක් වෙන්නේ ලංකාව. ඒ ලංකාවේ අම්ම ඉන්න තැන. ඒ දේවල් අපිට මතක් වෙන්නේ. එතකොට ඒකත් එක්ක Tamanට සත්‍ය හොයාගන්න බෑ. ඒක බාහිර ලෝකයක් ගැන දැන් හිතන්න. මොන ලෝකයක් ගැනද හිතන්නේ? දැන් ඒක කොහොමද තමා වෙතන කියන්නේ? දකින්නවා මේක මේ හිත දකිනවා. මේ අම්මා මේ ඇමරිකාවේ ගිහිල්ලා නැහැ. මේ අපේ හිත දැන් ලංකාවේ ගිහිල්ලා නැහැ. අම්මා ගැන කල්පනා කරනකොට හිතේ දැන් මේ ඉමේජින් හදන. මොනවද හදනවද? ඇත්තට වෙන්නේ කියලා දැන් එතකොට අර බාහිර ගැන යොමු වෙච්ච අවධානය කියන පහන් කොයි විතරද? මූලස්ථානයේ වෙත. නේ? දැන් උදාහරණයක් අපි සමහර උපකරණයක් ගමු. ටෝච් එකක් ගත්තට පස්සේ ඒ ටෝච් එක එළිය දෙන්නේ ටෝච් එක ඉවතට. ටෝච් එක එළිය නැති වෙලාද? අර ටෝච් එකට එළිය තියෙනවද? ඕනම පහනක් පත්තු කරොත් පහන පත්තු කරපු තැන අඳුර වෙන්නේ. මොකද කිව්වේ? ඕනම පහනක් පත්තු කරොත් කොතනද අඳුර? වටේටම එළිය තියෙනවා. කොතෙන්ද අඳුර වෙන්නේ? පහන තියෙන තැන අඳුර. බලන්න මේ යට හොතට. ඔය ටෝච් එක. බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් ඔය එළිය කෙනෙක් කොහෙද? පහන වෙත. ඒතර සිහිය අපිට හැමතැනම තියෙනවා. සිහිය බාහිර ලෝකයකට ගිහිල්ලා තියෙන්නේ. පාඩද ගිහිල්ලා තියෙන්නේ. අපිට ඒ අරමුණත් එක්ක ලෝකයේ පිළිබඳව වැරදි අවධානයට යනවා නිසා හැමතිස්සෙම හිත නිර්මාණය කරන මූලස්ථානය වෙතට එන්නේ. ඒතර සතිපට්ඨානය කියන්නේ දැන් සිහිය පිහිටව ගන්නවා කොයි වෙතද? එක්ක ශරීරය වෙත. එක්ක හුස්ම වෙත. එක්ක හිත වෙත. එක්ක වේදනාව වෙත. එක්ක සිතුවිලි වෙත. එතකොට සිහිය තියෙන්නේ කොයි වෙතද? හැමතිස්සෙම මේ මූලස්ථානයේ. කොහෙද තියෙන්නේ? මූල. එතකොට සිහිය එතෙන්ට ආව මෙච්චර බාහිර ලෝකේ විචිත්‍ර දේවල් හොයා හිටපු මේ හිතට බැරි වෙනවා මොකක් කරන්න ඒ මැජික් එක මවාගෙන යන්න ඒ සිහින ලෝකේ නැවත අතරමං කරන්න එතකොට එයා දැක ගන්නවා මේව සිද්ධ වෙන විදිහ අන්න එතකොට ප්‍රඥාව පහළ වෙනවා මොකක් පහළ වෙනවද ප්‍රඥාව දැන් අහුව ප්‍රශ්න කියනවා මම මෙතන ලියුමක් ඊමේල් එකක් දානවා මතක් වෙනවා දානකොට දැන් අපේ ඊමේල් එක ගැන හිතනවා නම් සිහිය බාහිරට ගිහිල්ලා දැන් ඔයා දකින්න ඕන ඊමේල් එක හිතේ හදන විදිහ එතකොට සිහිය මොයි ඊමේල් එක මතක් කරගෙන ඉවරයි එතකොට සිහිය තියෙනවා. මගේ පැහැදිලිද? මතක් කරගන්න මේක නම් මේක මොකක් හරි සිතුවිල්ලක් කියලා හිතලා එහෙම මුලින්දී නම් මේක කරාට අවදා දැන් එහෙම මුලින්ම දැන් ඈතට ගිය කල්පක අවුරුදු ගාණක් ඈතට ගිය හිත සිහියක් එකපාර ගේන එක ලේසි පුරුදු නැති නිසා ඒකට මානසිකාරයෙන් උදව්වට ගත්තට කමන්නේ ඕන දෙයි ඊමේල් එක මතක් වෙනවා කියන්නේ. හැබැයි මාස 3-4ක් වගේ දිගට යනකොට ඒක අවශ්‍යතාවයක්. ඒ ටූල් එක නැවත බෑග් එකට දාලා අපි පාඩුවේ නිකන් ඔටෝ යන්න පුළුවන්. ඔකේ තේරෙනවද? එච්චර හිතන්නේ. එච්චර දේවල් හිතන්නේ ප්‍රැක්ටිකල් වල යනකොට. මගේ තේරෙනවද? එතකොට ඔතන තින්කින් ඕවර් වෙනවා. ප්‍රැක්ටිකල් එකට යනකොට ඒක හිතන්න එපා කිසිම දෙයක්. ඒක වෙනවා දැන්. කවුරු හරි අහනවා මෙහෙම. දැන් මේ මම කියලා දෙන්න කතා සිතුවිලි දිහා බලන්න ඉන්න කියන්නේ. එතකොට එයා මගෙන් අහනවා සිතුවිල්ලකින් නේද මේ සිතුවිලි දිහා බලාගෙන ඉන්නේ. මොකක්ද අහනවා? ඒකද යාර ලොකු ප්‍රශ්නයක් වද්ද? සිතුවිල්ල දිහා බලන්න. ඔක හිතන්න දෙයක්ද? දැන් තමන්ගේ සිතුවිල්ල කියලා මොකක්ද දැන් හිත පේනවා ප්‍රශ්නේ හරිනේ.
දැන් අනවශ්‍ය ප්‍රශ්නයක් දාන්න. වෙන්නේ ඒක වෙන්නත් පුළුවන් වෙන එකක් වෙන්නත් පුළුවන්. දැන් ඕක හිතන්න ගියාම නේද අර කාර්ය කරන්න බෑ අරකට උත්තරයක් හොයන්න යනවා ඊට පස්සේ. මම කිව්ද තේරෙනවද? ඒක හිතලා වැඩක් නෑ. ඔකට තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. ඉස්සර දැන් සිතුවිල්ලකින්වත් හිත දිහා බලන්න හිටියේ නෑනේ. මොකද ඉස්සර දැන් මතකකින්වත් ඕකක් නුනේ නෑ. දැන් මතකකින් හරි කොහෙන් හරි ඕන වැඩේ වෙනවා මෙච්චරනේ. ඒක දෙල් කඳ පොලෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ජීලෙකින් වෙන්න පුළුවන් මේ මෙහාට වගේ. කාටද මේ අපේ කවුද විමල් වීරවංශට වගේ. ඒක ප්‍රශ්නයක් නෑ. කොහෙන් හරි වැඩේ සිද්ධ වෙනවා මෙච්චර. මගේ තේරෙනවද? වෙන දේ වෙනවා නම් ඉතින් හිතන්න එපා. Tamanට කන්න හම්බුනාට පස්සේ ඕක කවදා හම්බ කරේ වඩන්නේ බඩ පිරෙන කාලේ ඉවරයි ඊට පස්සේ හිතපන්. ඕක දැන් හරියට ගෙනල්ලාද මිත්‍යා ජීවන පිස්සුනේ. ඒකට හේතුව මහම්මා කරපු රැකියාව. රැකියාවේ ගොඩක් ඒක සිවුම් දේවල් හිතනවනේ. දැන් මොකද ඔච්චර දැන් මම මෙයාට කිව්ව විදිය. ඒක හේතුව කෙනෙක් අර ජීවිතේ පුරුදු ඒක දැන් ඔක තියෙනවා ගොඩක් ඉගෙන ගත්ත අයට දේවල් වල එක දිගට ඉකට වෙලා ඉන්න අයට පොඩි දේවල් වල වැඩි හිතනවා. ඒක හිතේකට ගුරු වෙලා. ප්‍රැක්ටිකල් එකේදී එහෙම හිතන්නේ නැහැ. තියරි එකේදී හිතුවට. දැන් අපිට ඉස්කෝලේ රසායන විද්‍යාව හරි මොනවා හරි උගන්වනකොට අපිට ඒක දැන් උගන්වලා දානවා ඊතලයක් දා තරුවක් දාන්න. ඒක තරුවක් නෙවෙයි මොකක්ද කියන්නේ ත්‍රිකෝණය. තාප සංයෝජන තාප විමෝචන හරි මොනවා හරි ඔකට කියනවානේ. ඕවා දාන්න. ඒ ලැබ් එකේ ගිහිල්ලා තරුවක් ඇඳලා වැඩේ කරන්න ගියොත්. දැන් බිසිල් බෝඩ් එකේ තරුවක් ගහලා බෝතල් දෙක අතර තියලා කවලම් කරන්න යනවා. පිස්සුනේ. මගේ තේරුණා. ඒක ගත්ත බෝතලේ කවලම් කරලා එච්චරයි. ඒක එතන ඉවරයි. ප්‍රැක්ටිකලි වලදී වැඩි හිතන්න එපා. අවශ්‍ය දේ සිද්ධ වෙනවා නේද? කියන්නේ. අතර බුදුදහම ආගමක් නෙවෙයි. ඒක දැන් නෙමෙයි. බුදුදහම ආගමක් වඩපත් වෙන්නේ ඒක අවබෝධ වෙච්ච නැති මිනිස්සු නිසා. ඒ අවබෝධ වෙච්ච අය නිවන් දැකලා එතනින් ඒගොල්ලෝ ඉවරයිනේ ජීවිතේ. ඒගොල්ලෝ කවදාවත් මේක ඉස්සරහට අරන් යන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්න කාලය තුල තමයි ඒක ව්‍යාප්ත කරන්නේ.